සුබ දවසක් යාළුවනේ සියලුම දෙනාට. අද ඇත්තටම ටිකක් වෙනස් වීඩියෝ එකක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. යම්කිසි ඛේදවාචකයක් වෙලා තියෙනවා. කොත්මලේ ගැරඩියල්ල ප්‍රදේශයේ පාන්දර 4ට විතර මේ සිද්ධියත් එක ගොඩක් සංවේදී වීඩියෝ ගොඩක් ඇත්තම එළියට අවිල්ලා තියෙනවා. මේ අද මවුරුන්ගේ දිනේ දවසේ ගොඩක් සංවේදී වීඩියෝ ගොඩක් එළියට අවිල්ලා තියෙනවා. ඇත්තටම මේ අපි මේ ගැන කතා කරන්න ඕනේ. මාත් මේ වීඩියෝ කරද්දී ඇත්තටම හරිම සංවේදී. මොකද මේ ෆොටෝ වීඩියෝ දකින්නකොට ඇත්තටම පපුවට අවන්නේ. ඇත්තටම මේ මොකද අපිත් අම්මා කෙනෙක්ගේ දරුවෝ විදිහට අම්මා කෙනෙක්ගේ දරුවෙක්ට තියෙන කැපකිරීම කොහොමද කියන එක. එතකොට මේ වල දකින්නේ මේ බස් එක අනතුරු වෙලා තියෙන දර්ශන. එතකොට මේ මිනිස්සු ගොඩක් එකතු වෙලා එතන මේ දරුවෝ ළමයි ගොඩක් ඉදලා තියෙනවා. ගොඩක් සෙනග ඉදලා තියෙනවා. ඔක්කොම බේරගෙන තියෙනවා පුළුවන් උපරිමේ. මේ අම්මගේ සහ පුතා මේ වීඩියෝ එක ගොඩක් වෛරල් වෙලා තියෙනවා. මේක මම අතට මේ අතරතුර ප්ලේ කරනවා. ඇත්තටම ඉල්ලීමක් කරනවා ප්ලේ කරන්න කලින් මේක ගොඩක් සංවේදීව බලන්න එපා. මොකද මේ අපි හැමෝම අම්මට ආදරෙයි. එතකොට මේ අම්මා මේ දරුවෙක් වෙනුවෙන් කරන කැපකිරීම අපි දකින්නකොට ඇත්තම ඒක දකින්න බලන්න අමාරුයි. ඒ දන්නවා ඇත්තටම යකඩ කොටක හිර වෙලා ඉන්නේ. ඒ වේදනාවල් කිසිම දෙයක් නොතකා මේ දරුවා වෙනුවෙන් ඇය කරන කැපකිරීම අද මවුරුන්ගේ දිනේ දවසේ හැම මව් කෙනෙක්ටම මේ දවස්වල අපි දන්න ඕන තරම් ළමයි හදලා ගුණ බක්කියුල දාලා එහෙම යන අම්මලා තාත්තලා ඉන්න ලෝකේ. ඉතින් මේ වගේ කැපකිරීම කරන අම්මලාත් ඉන්නවා. ඉතින් යාළුවනේ මමත් මේ වීඩියෝ එකෙන් සබ ගන්නවා. මොකද මටත් මේ දේවල් ඇත්තටම මේ වගේ වීඩියෝ කරන්න මම ඇත්තටම කැමති නැහැ. මට ආයේ මේ වගේ වීඩියෝ එකක් කරන්න මේ ලංකාවේ තුල මෙවැනි දෙයක් ආයේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි වීඩියෝ මම ඇත්තටම කරන්න කැමති නැහැ. මේක ඇත්තටම හරිම දුකයි. මට වීඩියෝ කරන එකත් හරි ප්‍රශ්නයක් මේ සම්බන්ධව. මේ වගේ දේවල් කිසිම දෙයක බලාපොරොත්තු දෙයක් නෙමෙයි. මොකද මේ සංවේදී වීඩියෝ ෆොටෝ ගොඩක් එළියට ඇවිල්ලා තියෙනවා මේ සිද්ධියත් එක්ක. ඇත්තට මේ බලන්න මේ අම්මා මේ දරුවා වෙනුවෙන් තමන්ගේ දරුවා වෙනුවෙන් කරන කැපකිරීම. එතකොට මේ එක වීඩියෝ කිල්පයක් විතරයි. එතන මේ වගේම අපි කලින් දැක්ක පොඩි දරුවෙක්ගේ සූපුවක් වෙලා තියෙනවා. ඔලුවට දාන නූල් වලින් මහපු තොප්පියක් ඇත්තටම මේ අපිට අහු වෙලා තියෙනවා. ඉතින් අපිට නම් ප්‍රාර්ථනා කරන්න දෙන්නේ මේ වගේ දේවල් නම් වෙන්න එපා. දෙයියනේ මේ වගේ ලෝකෙක මේ වගේ රටක මේ වගේ දේවල් නම් වෙන්න එපා. කිසිම දවසක මේ වගේ අකල් මරණ මේ වගේ මිනිස්සුන්ට වෙන්න එපා. හින්දා මිනිස්සුන්ට මෙතන වැරද්ද කාටද කියන්න අතර මම හරියටම දන්නේ නැහැ. මට තර්ක චෝදනාවක් කරන්න කිසිම අයිතියක් නැහැ. මම හරියටම දෙයක් දන්නේ නැතුව මම එහෙම දෙයක් නොදැන කරන්නේ නැහැ. කිසිම චෝදනාවක් මේ ඩ්‍රයිවර්ගේ වැරද්දක්ද එහෙම නැත්නම් මහා මාර්ගයේ වැරද්දක්ද කාගේ වැරද්දක්ද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් මේ හැමදේම වෙලාව තමයි. වෙලාවවත් අපි කොයි කාටත් මේ යන්න වෙනවා මේ ලෝකෙන්. ඉතින් මේ වෙලාව අනුව සිදු වෙච්ච දෙයක් මෙතන වැරද්ද කාටද කියන එක මම හරියටම දන්නේ නැහැ තාමත්. ඉතින් ගොඩක් තැන්වල කියනවා ඩ්‍රයිවර් බීලා ඇවිල්ලා තියෙනවා කියලා. ඒවත් මට දැනගන්න ලැබුණා. ඉතින් මම හරියට මේ දෙක සම්බන්ධව දන්නේ නැහැ. එතකොට මේක නිසා මට කාටවත් චෝදනාවක් කරන්න බෑ. මේ වීඩියෝ එකකින් මම ඇත්තටම මේ දැනුවත් කරන්නේ මෙවැනි දේවල් ආයේ කවදාවත් වෙන්න එපා මේ වගේ රටක. අපි දැන් බලමු නිකන් මේ වාහනේ මේ අවසානයේදී මේ අර යන වීඩියෝ එකත් එළියට අවිල්ලා තියෙනවා. අපි ඒක මම ඒකත් ප්ලේ කරනවා මෙතනදී. ඉතින් මේ වාහනේ අර යන සිද්ධියත් එක්ක ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මොකද වැඩිදුරටම මේ සම්බන්ධව කතා කරන්න බෑ. මමත් ඇත්තම සංවේදී මේ වගේ දේවල් අපි කවුරුත් දකින්න කැමති දෙයක් නෙමෙයි. මේ ලංකාව වගේ රටක කිසිම මිනිහෙක් මේ වගේ දේවල් ප්‍රාර්ථනා කරන්නේ නැහැ, දකින්නේ නැහැ, දකින්නවත් කැමති දේවල් නෙමෙයි. ඇත්තටම මේක වැරද්ද කාගේද කියන එක අපි හරියටම දන්නේ නැහැ තාමත්. එහෙනම් යාළුවනේ මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මෙවැනි දෙයක් ආයේ මේ රට තුල නොවේවා. ඔයාලත් ප්‍රාර්ථනා කරනවා. මගේත් එක්කම ප්‍රාර්ථනා වේවා. මෙවැනි වීඩියෝවත් ආයේ අපිට කරන්න නොලැබෙන තත්ත්වයට මේ රටපත් වෙන්න ඕනේ. ඇත්තට මේකට වැරද්දක් ආගේ හරි තියෙනවා නම් ඒකට ඒක ගැන ඒ සම්බන්ධව හොයන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම නම් මේ වෙනකොට තාම දන්නේ නැහැ මෙතන මේකට සිදුවීමට හේතුව කිසිම මොකක්ද කියන එක සම්බන්ධව. ඉතින් මේ ජීවිතයෙන් සමුදුන්න සියලුම දෙනාට නිවන් සුව අත් වෙන්න ඕනේ. එතකොට ඒ වගේම මේකෙන් තාමත් ජීවිතේ යදිමින් ඉන්න කට්ටියට ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාවත් එක්ක යාළුවනේ මම ඔයාලෙන් සමු ගන්නවා. තෙරුවන් සරණයි සියලුම දෙනාට.